කොසල රජදහනේ උත්කර්ෂවත් මාලිගාව. රජපසේනදී රන් අසුනක් මත ගරු රටා අරන් හිමි. මෙහෙයුම්කරු බුදුරජාණන් වහන්සේගේ පැමිණීම ප්‍රකාශ කරයි. බුදුරජාණන් වහන්සේ මාලිගාවට ඇතුළු වේ. ඒ මහතාගේ කායයේ විශේෂ ආලෝකය දිස්වේ. රජු ගිලී බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් පිළිගනි. රජු බුදුරජාණන් වහන්සේට මහා වාසස්ථානයක් යෝජනා කරයි. නමුත් බුදුරජාණන් වහන්සේ සුළු පුටුවක සංසුන් ලෙස වාසය කරයි. ඔබට ධනය සහ බලය අතහැර දැමීමට මොන ආකාරයෙන් හැකිවියද? රජු ප්‍රශ්න කරයි. බුදුරජාණන් වහන්සේ සිනාවෙන් ඉම්පර්මනන්ස් ගැන කතා කරයි. බුදුරජාණන් වහන්සේ කතා කරන අතර ධනවත් පුද්ගලයෙකු සිය ධනය නැති වූ හැටි යලි මතක් කරයි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතට වැලි ගන්නා අතර මිනිස්යාගේ අප්‍රමාණ ආශාව පිළිබඳව පැහැදිලි කරයි. රජු සිහිනෙන් පැනෙනවා තමාගේ සිතුම් පැතුම් මියදී යාමට විය හැකි බව තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බලය සහ ධනය පසුපස ගිය තවත් රජෙකුගේ කතාවක් කියයි. එම රජයාගේ රට දුක් විඳින ආකාරය කෝසල රජුට සැලසුම් වන්නේය. තෙරුන් ජීවිතය වඩාත් වැදගත් බව රජු අනුබෝධ කරයි. බුදුරජාණන් වහන්සේ රජුගේ අතේ සංසුන්ව තබමින් ඇතුළතින් සංසුන්ව ජීවත් වීමට උපදෙස් දෙයි. අවසන් වශයෙන් රජු බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් වැඳි. ඔහු වඩාත් දයාන්විත රජෙකු වීමට සිතින් පිළිගන්නවා.